කිව්ව කට්ටිය ඇයි දන්නේ නේද ආවේ? මේ වගේ ලස්සනකමක් දාලා යන්න කොහොමද? ගම විතරද ලස්සන? අයියෙන්ම සාදුකාර දෙන්නේ වැඩියෙන්ම පව් කරන මිනිස්සු. සුදු ඇඳගත්තු මිනිහෙකුට ගමේ මිනිස්සු රැවටිලා. හම්බෙලි ගොඩක් ආදරෙන් ආසාවෙන් කරපු වැඩක්. හරිම ලස්සන කතා තේමාවක්. ප්‍රසාද් කළුපහන අයියාගේ පළවෙනි මූවි එක. හැබැයි අපිට කොයි තැනකදීවත් පළවෙනි මූවි එක කියලා දැනෙන්න හම්බුණා. ඒ තරම් ලස්සනට අපි වැඩේ කරා. ජ්‍යෙෂ්ඨ පිරිසක් එක්ක එකතු වෙලා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කතාව වස්තු නිදුක්කය හරිම ලස්සනට ගලාගෙන යන විදිහට මේ කතාව ලියලා තියෙනවා. අපි හරිම ආසාවෙන් ආදරෙන් කරපු වැඩක්. ස්ක්‍රිප්ට් එක හම්බ වෙච්ච දවසේ ඉඳන් සමාධිව ඔයගලන්ට ගේන විදිහ මම හිතුව කොහොමද ගේන්නේ කියලා වන්න අපි ලස්සනට එකතු වෙලා ලස්සන වැඩක් කරලා තියෙනවා. ඉතින් හෙට ඉඳන් අගෝස්තු මාස 8 වෙනිදා ඉඳන් ඔයාලට ළඟම තියෙන සිනමා ශාලාවෙන් කම්බිලි හරහා එකතු වෙන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන කතාවක්, ආදරය, කෘතුහලය හැම දෙයක්ම පිරුණු පවුලේ හැමෝටම එකට ඉඳලා බලන්න පුළුවන් ලස්සන කතාවක්. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා කම්බිලිත් එක්ක එකතු වෙන්න කියලා. කම්බිලි චිත්‍රපටයේ මංගල දර්ශනයෙන් පස්සේ තමයි අපි මේ කට්ටිය එකතු වෙලා ඉන්නේ. ඉතින් කම්බිලි චිත්‍රපටය මම ගොඩක්ම ආස කරන දේ තමයි මේ චිත්‍රපටයේ පිටපත. ඉතාමත් අපූර්ව විදිහට නිර්මාණය වෙච්ච සිනමා නිර්මාණයක් විදිහට මම දකිනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසාද් කළුපහන. එතකොට තිර පිටපත නිදුක් මදුෂාන්ගේ තමයි. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටය ඒ කී රෝල් එකට මාව තෝරා ගැනීම සහ මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන ප්‍රවීණ රංගන ශිල්පීන් මුලින්ම මම දැනගන්න ලැබුණා. මට පොඩි චකිතයක් ඇති වුණා කොහොමද මම ආස කරන මම ආදරය කරන මේ රංගන ශිල්පීන්ට අසාධාරණයක් නොවි මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ කොහොමද කියන දේ. ඉතින් මම හිතනවා මගේ උපරිම ඒ චිත්‍රපටයට ලබා දෙන්න පුළුවන් වුණා කියලා සහ මගේ ළඟ ලොකු විශ්වාසයක් තිබුණා මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන්ට අසාධාරණයක් නොවි රංගනයේ දෙන්න ඕන කියන දේ. ඉතින් මේ චිත්‍රපටය තුල කතා කරන්නේ සමාජයේ අඳුරු පැතිකඩක්. අපි මේ සමාජයේ අපි අද බිහි වෙලා තියෙන්නේ අපේ අතීතයෙන් සහ අපි ආශ්‍රය කරපු යාළුවන්ගෙන් සමාජයෙන් තමයි අපි අද මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම හිතනවා මේක පුංචි ළමයිව ගෙනල්ලා බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්, පවුලේ සැමට බලන්න පුළුවන් චිත්‍රපටයක්. ලොකු ආදර්ශයක් තියෙනවා සමාජයේ මේ චිත්‍රපටය තුලින්. ඒ ආදර්ශය දෙන ගමන්ම මේ චිත්‍රපටය ඉතාමත් අපූර්ව රසවින්දනයක් ගේනවා. මේ චිත්‍රපටයේ පුරාවට ආදරය, හාස්‍ය, එතකොට අපි ගත්තොත් ඇක්ෂන් සීන්ස් ගොඩක් තියෙනවා. ඉතින් කෘතුහලය, මේ සියලුම දේ පවුල් වල සම්බන්ධකම්, මේ සියලුම දේ ඇතුළත් ඉතාමත් ලස්සන පණිවිඩයක් සමාජයට ලබා දෙමින් නිර්මාණය වෙච්ච පිටපතක් විදිහට තමයි මා චිත්‍රපටය දකින්නේ. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයෝ සියලුම දෙනාට ආරාධනා කරනවා එන්න චිත්‍රපටය බලන්න. පවුලේ සියලුම දෙනාත් එක්කගෙන අගෝස්තු මාසයේ 8 වෙනිදා ඉඳන් පවුලේ සැමට ලංකාව පුරා සිනමා ශාලාවලින් නැරඹිය හැකි ආරාධනා කරනවා. ආදරෙන් එන්න චිත්‍රපටයේ සිනමා ශාලාව තුලින්ම බලන්න. බලලා ඔබගේ අදහස් අපිට දක්වන්න කියලා. ස්තුතියි. කම්බිලි චිත්‍රපටය ඇත්තටම මේ ආදර කතාවක් වගේම කුතුහලයේ පිරිච්ච අභිරහස්
ගණනාවක් පිරිච්ච චිත්‍රපටයක් කම්බිලි කියන්නේ. ඉතින් මේ චිත්‍රපටය හරිම ලස්සන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අනිවාර්යෙන් ඔබ නරඹන්න ඕන චිත්‍රපටයක්. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා එන්න ඔබේ ළඟම තියෙන සිනමා ශාලාවට ඇවිල්ලා කම්බිලි චිත්‍රපටය අනිවාර්යෙන් බලන්න කියලා. කම්බිලි කියන්නේ මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් මේකට සහභාගී වෙනකොට මුලින්ම මම කියවු ස්ක්‍රිප්ට් එක. ඉතින් මේකේ යම්කිසි අනිත් කතාවලට වඩා වෙනස් දෙයක් තියෙන නිසා ඒකේ තිර රචනය හොඳ නිසා තමයි මම මේ සිනමා නිර්මාණයට සහභාගී වුණේ. ඉතින් නිදුක් සුබ පතනවා තව තවත් මේ වගේ නිර්මාණ ලියලා තව ප්‍රොඩියුසර්ලා ඩිරෙක්ටර්ස්ලා හොයාගෙන මේක ජනගත කරන්න හම්බෙන්න බොහොම ස්තුතියි. මේ කම්බිලි ස්ක්‍රිප්ට් එක ලියන්න මට හම්බෙන්නේ 2022 වගේ ආරාධනාවක් ලැබෙන ස්ක්‍රිප්ට් එකක් ලියමු කියලා. රීමේක් එකක් ලියමු කියලා තමයි අදහස් කරන්නේ. මගේ හැබැයි පළවෙනි චිත්‍රපට පිටපත නිසා රීමේක් එකක් ඇතුලේ ලොකු දෙයක් කරනවට වැඩිය ස්වතන්ත්‍ර ස්ක්‍රිප්ට් එකක් ලියන එක හොඳයි කියලා හිතුණා. ඒ නිසා තමයි මම කතාවක් ගොඩනගන්න ගත්තේ මාස 6ක් වගේ කාලයක් පුරා මේ ස්ක්‍රිප්ට් එක වෙනුවෙන් වැඩ කරා. ඒක ඇතුලේ තමයි මේ ස්ක්‍රිප්ට් එක ලියලා තමයි නිෂ්පාදන ආයතනයකට යොමු වෙන්නේ අපි මේ ෆිල්ම් එක කරන්න. එතකොට මේ නිෂ්පාදන ආයතනයෙන් මගේ පරිකල්පන ඇතුලේ තිබ්බ මනසේ තිබ්බ චරිත වලට එහෙම ලියපු අයට කෙසේ මේ නිදහසේ ඒ චරිතම ගන්න අවස්ථාවක් ලබා දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕනේ කියන්නේ දැන් අපි අර සමාජයේ ජීවත් වෙද්දී කළු සුදු එහෙම කියලා ප්‍රතිරූප හදාගෙන ඉන්නවා. හැබැයි හැම මිනිහෙක්ම කරන්නේ රඟපාන එක ගොඩක් වෙලාවට ජීවිතේ ඇත්තම චරිතේ නෙවෙයි ඉන්නේ වෙන චරිතයක්. එතකොට මේ ඒ වගේ ජීවිතවලදී අලු වෙන මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. ඒ කියන්නේ විනාශ වෙන මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා ඒ මිනිස්සු නිසා. ඒගොල්ලන්ගේ කතාව කියලා මම මේක කියන්න කැමතියි. මේ කොහොම වුණත් දැන් මේ නිර්මාණය ප්‍රේක්ෂකාගාරයට බාර වෙලා තියෙනවා. මේක ගැන කතා කරොත් මේක මේ රොමෑන්ස් ත්‍රිලර් මූවි එකක්. ඒ කියන්නේ එහෙම ධාරාවක චිත්‍රපටයක් කරන්න ඕනේ කියලා හිතන විශලක් එක්ක මේ කතාව කියන්න ඕනේ කියලා නැරේටිව් එකක් මගේ හිතේ තිබුණා. ඒකත් එක්ක තමයි මම චිත්‍රපටයේ කතා සංකල්පය ගොඩනගාගෙන චරිත නිර්මාණය කරගෙන වැඩේ වෙනුවෙන් වෙහෙසෙන්නේ. කීප සැරයක් සංස්කරණය වෙනවා. අද වෙද්දී මම දැකපු මම ලියපු චරිත තිරේ දකිනවා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. කම්බිලි තමයි චිත්‍රපටය අද දවසේ ආවා මංගල දර්ශනේ බලන්න. ඉතින් ලස්සන චිත්‍රපටයක් අර කියන්න දෙන්නේ බොහොම සංගීතයෙන් පිරිච්ච චිත්‍රපටයක්. ඒකෙන් බලාගෙන ඉන්න ආසය තුන අර 70 දශකයෙන් පස්සේ චිත්‍රපටයක අර බොහොම කාලයකට පස්සේ දැක තමයි බලන්න හම්බුනේ. ඒ කියන්නේ චිත්‍රපටේ පුරාවටම සංගීතීය චිත්‍රපටය සහ මුලින්ම අග වෙනකම්ම බොහොම අර මලයාලම් ෆිල්ම් එක ටැමිල් ෆිල්ම් එක වගේ ටෙන්ෂන් එක හුඟක් තියාගෙන හිටපු චිත්‍රපටයක්. ඒකින්ද මම හිතනවා අපේ නවපරපුරේ ප්‍රේක්ෂකයෝ අනිවාර්යෙන් කම්බිලි වල ආදරය කරයි කියලා. විශේෂයෙන්ම අම්ලයා කරුණානායක සහ දෙවිරසේක රංගනය ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. හැමදාමත් වගේ විමල්ලා ගැන රංගනය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහු විශිෂ්ටයි සහ අඩු වැඩි වශයෙන් සියලුම චරිත වලට සියලුම රංගන ශිල්පී ඉතාමත් හොඳ සාධාරණයක් කරලා දෙනවා. ඉතින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කම්බිලි කණ්ඩායමටම. ජය වේවා. ඇත්තටම නිදුක් මල්ලි තමයි මේක ස්ක්‍රිප්ට් එක ලියන්නේ. නිදුක් එක්ක මම වැඩ කරලා තිබුණේ නැහැ. මීට කලින් විශේෂයෙන්ම නිදුක්ගේ ස්ක්‍රිප්ට් එක වැඩ කරලා තිබුණේ නැහැ. ඉතින් මම හඳුනගෙන තිබුණේ නිදුක් මේ ඔය ජනප්‍රිය ධාරාවේ මෙගා නාට්‍ය ලියන පිටපත් රචකයෙක් විදියට. හැබැයි පළවෙනි වතාවට මම මේ කම්බිලි චිත්‍රපටයට සම්බන්ධ වුණාම තමයි නිදුක්ගේ ඇත්තටම මේ ශානර දෙකේම එයාට තියෙන මේ හැකියාව මම හොඳටම අඳුරගත්තා. මොකද ලේසි වැඩක් නෙවෙයි හැමෝම දොස් කිව්වට බැන්නට මෙගා නාට්‍ය ලියනවා කියන එක පහසු වැඩක් නෙවෙයි. එයා ඉතාමත් සාර්ථකව ඒක කරනවා කියන එක අපි දැනගත්තා. ඒ නාට්‍ය විකාශන නාට්‍ය. හැබැයි මට පොඩි සැකයක් තිබුණා එයා මේ වගේ කලාත්මක මාධ්‍යයට එනකොට කොච්චර දුරට මේ එයාගේ ප්‍රතිභාව පෙන්වයිද කියන එක. ඉතා හොඳින් නිදුක් පෙන්නනවා මේ කම්බිලි චිත්‍රපටි තිර පිටපත හරහා. ඇත්තටම මම හරි කැමැත්තෙන් සම්බන්ධ වුණා මේ තිර පිටපත කියවපු අවස්ථාවේ ඉඳලා. මුලින්ම මේ චිත්‍රපටිය මට බ්‍රීෆ් කරා ප්‍රසාද් මල්ලිය වෙලා මේ අධ්‍යක්ෂකතුමා. ඒ වෙලාවෙත් මම මේ ප්ලොට් එකට කැමති වුණා වස්තු බීජයට. විශේෂයෙන්ම මේකේ පිටපත අතර හම්බුනාට පස්සේ මට ලොකු සතුටක් සහ ලොකු මේ විශ්වාසයක් ඒ වගේම ලොකු මේ අනාගතය ගැන සුබවාදී හැඟීමක් ඇති වුණා මේ නිදුක්ලා වගේ කට්ටිය මේ විදිහට මේ විවිධ ශානරයන් ඔස්සේ ඒ පිටපත් රචනා කිරීම සම්බන්ධව. කම්බිලි චිත්‍රපටිය දැන් මේ චිත්‍රපටියේ ස්ක්‍රිප්ට් එක මට ගෙනත් දුන්නාම ඒ චරිතය ගැන කතා කරනකොට මම ආසාවෙන් ඒක බාරගත්ත හේතුව ඒක සමාජ සත්කාරයක් වශයෙන් මම දැක්කේ. මේ ෆිල්ම් එකේම සමාජ සත්කාරයක් සහ මේකත් ගැබ් වෙලා තියෙන චිත්‍රපටයක් කියලා මට කියන්න පුළුවන්. පොඩි තරුණ වැඩිහිටි හැම කෙනෙකුටම කම්මැලි නැතුව විඩාවක් නැතුව බලන්න පුළුවන්. හැම පැත්තකදකින්ම ආවරණය කරලා තියෙන කතාවක්.
Thank you.